මිහිඳු හාමුදුරුවෝ ලංකාවට මං අද ගම්පපන්තිත් කිව්වා. බුද්ධාගම අරන් ආපුවාම දේවානම්පියතිස්ස සතුමාගෙන් අහන්නේ මොන ප්‍රශ්නයක්ද? IQ ප්‍රශ්නය. IQ ප්‍රශ්නයක්. මේ ගසාර තවත් ගස් තිබේද? එතකොට ඒවා අර මේවා අර තව ඒකයි මේකයි නේද තවත් ඒවා අන්න එහෙම අහන්න. බුද්ධිමතෙක්ද කියලා තමයි බලන්නේ නේ. මේ කාට මං කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයිද? එහෙම තේරුම් ගන්න බුද්ධියක් තියෙනවද? ඒ කියන්නේ නිකන් IQ ප්‍රශ්නයක් අහන්න හේතුව සමහරවිට නිකන් සමහරවිට නෙමෙයි. හේතුව මේ බුද්ධ දර්ශනය කියන එක නිකන් ලොජිකල් එකක් නේ. තර්කානුකූලව තේරුම් ගත යුතු එකක්. අපි හිත ගොඩක් දැන් වර්තමානයේ සමාජයේ බණවල ඒවා ඇහෙන්නේ. ඇහෙන්නේ එදිනදා ඔය එදිනදා මිනිසුන්ගේ සාමාන්‍ය නේද? ඒක තමයි ඇහෙන්නේ කියන්නේ. අනේ මන්ද මට නම් මේ ළඟදී ඇහෙන බණ සෙට් නෑ හරියටයි. මිනිස්සු ගිහිල්ලා හාමුදුරුවෝගෙන් මෙයා මෙහෙම කියයි කියලා බලාපොරොත්තු වෙන එක තමයි එයා කියන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕන. අපි හිතන්නවත් නැති එකක් කියන්න ඕන හාමුදුරුවෝ. අපිට හිතෙන්න ඕන අම්මට සිරි කියලා හිතෙන්න ඕන. අන්න ඒක තමයි බණ කියන්නේ. හරිද? හාමුදුරුවෝ කියනවා ලස්සන්ට ජීවත් වෙන්න. පව් කරන්න එපා. ඉතින් ඒක තමයි බේසික් මේ ටෙක්ස්ට් එක නේද කියන්නේ. ඒ ටික කියන්න හාමුදුරුවෝ නෑ නේ. හරිද? මම වැඩි කතා කරන්න නැතුව ඉන්න ඕකට ඊට පස්සේ නිකන් නේ. ඕන නැති ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ එක දායක සභාවලින්. හරිද? මේ මම අහලා තියෙන්නේ ඉස්සර කතාවලනේ. හාමුදුරුවෝ මෙහෙම දේශනා කරනකොට අරු මෙහෙම බබ්බට සිරි වෙනකොට බලනකොට රහත් වෙලාලු. හරිද? දැන් එහෙමද? එහෙම නැහැ. එහෙම අපිට ඇහෙන්න දේවල් කියන කට්ටිය නෑ දැන්. අනේ මන් දැක්කෝ ඒ කියන කට්ටියට කියන්න තේරෙන්නේ නැහැ. එක්ක අහන අපිට මොලේ නැහැ. මොකක් කර එකක් තියෙන අවුලක් තියෙනවනේ. අපි බලාපොරොත්තු වෙන ඉස්සරේ අර එන උත්කර්ෂයට නංවන බුදුදහම කියන එක දැන් එළියට පේන්නේ නැහැ ටිකක්. මොකක් කර හේතුවක් නිසා ඒක වෙහිලා ගිහිල්ලා. දැන් තියෙන්නේ වෙන වෙන ඒවා ටිකක් නේ එළියට පේන්නේ. අනේ මන්ත. හරි. මම දැක්කා අද Facebook post එකක් තියෙනවා. ත්‍රිවිල් එක ගහලා තිබ්බලු. මොකද්ද? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති කියලා වමට සිග්නල් දාලා දකුණට හැරෙවලු. අර මේ Facebook එකේ තිබ්බි. හරි. ඔයාලා බණ අහනවා නම් මම නිකන් යෝජනා කරන්නම් දෙන්නෙක් ඕනේද? එපාද? මේ දර්ශන වාදයේ පැත්තකින් තියලා අර එළියට පේන පිටතට පේන දේ පැත්තකින් තියලා අර මේ උමන්දාවේ හාමුදුරුවෝ ඉන්නේ. අර වගා කරන එක්කෙනා. අන්න එයාගේ බණ අහන්න එකක්. හැම බණම හොඳ නෑ. හරිද? ඒ කියන්නේ මට ජජ් කරන්න බෑ උමන්දාවේ හාමුදුරුවෝ. එහෙම නෙමෙයි මං කියන්නේ. සමහර දේවල් තියෙනවා ඉතින් අර එච්චර ඕනේ නෑ කියලා හිතෙන. සමහර ඒවා හොඳයි. ආයෙ තව ඉන්නවා තිත්තගල්ලේ ආනන්ද සිරි කියලා හාමුදුරුවෝ කෙනෙක්. මට හම්බුණා මේ කැමරා එකක් එම ගන්න කියපු වෙලාවක හාමුදුරුවොත් කැමරා එකක් ගන්න අවිල්ල ඉන්නවා. එයාගෙත් බණ සුපිරි. බණ කියන්න ඕන ඔළුවට. පස්සපැත්තට නෙමෙයි. මිනිසුන්ගේ ඔළුව වෙනස් වෙන්න ඕන. පස්ස රිදුනට හරියන්නේ නැහැ ඉඳගෙන ඉඳලා. ඔය කියපෙකින් අදහස් වෙන්නේ මම ඔය හාමුදුරුවෝන්ව නියෝජනය කරනවා කියන කතාව එහෙම නෙමෙයි ඈ. එයාලා කියන ඕන දෙයකට මම එකඟයි කියන එක නෙමෙයි. මං කියන්නේ ගත යුත්තක් තිබේ. හරිනේ? මගෙන් වුණත් එහෙම හොඳ දේවල් ටික ගත්තා අනිත් ඒවා අයින් කරා. නරක දේවල් ඕන මිනිස්සුෙක් තියෙනවනේ.